තමයි අපේ පුංචි ඇපාර්ට්මන්ට් එකේ තියෙන පුංචි කිචන් එක. තියෙනවා ෆ්‍රිජ් එක තියෙනවා. ඊට පස්සේ අවන් එක, ඊට පස්සේ මේ රයිස් කුකර් එක අපි ලංකාවෙන් අරන් ආවේ. මේ බඩ ටික තියෙනවා. ඉතින් පුංචි ඇපාර්ට්මන්ට් එකේ ඔක්කොම තියෙනවා. මේක තමයි අපේ කටින් බෝඩ් එක. මේ කටින් බෝඩ් එකත් අපි ලංකාවෙන් අරගෙන ආවා. තියෙනවා තව කටින් බෝඩ් එකක් තියෙනවා. ඉන්නේ මගේ ගෝලයා අද උයන් ඉන්න. එතුජයි මයි තමයි අද උයන් ඉන්නේ. මේකත් අපි ලංකාවෙන් අරන් ආපු නයිෆ් එක. එතකොට ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකන් කෑම හදන්න. කොහොම ශ්‍රී ලංකන් කෑම තමයි අපි කන්නේ නේද විතුජි? අද අපි මොනවද හදන්නේ? බත්තුයි පරිප්පුයි චිකන්. හරියට හරි. අපි අද බත්තුයි පරිප්පුයි චිකන් හදන්න තමයි යන්නේ. මගේ ගෝලයා තමයි අපේ වෙතුජ. මෙන්න මේක තමයි මෙහි තියෙන එක හාල් වර්ගයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක ජස්මින් රයිස් කියලා තමයි කියන්නේ. මේක ටිකක් සුදු කැකුළු හාල් වගේ. අපි මේකත් කනවා. ඊට පස්සේ ලංකාව වගේම තමයි බාස්මති නම් මෙහෙත් මිලයි. ඒවත් කනවා. සමහර වෙලාවට කැඩිච්ච බාස්මතිය තියෙනවා. අපේ මේ ඉන්දියන් කඩයක් තියෙන ඒ කඩේ එකක් තියෙනවා. අපි ඒකත් ගෙනල්ලා කනවා. මේක නම් සුදු කැකුළු වගේම තමයි. මේක සාමාන්‍යයෙන් වියට්නාම් වල වගේ හදන හාල් එකක්. ඒක රසයි. සුදු කැකුළු බත් වගේ අපිට කන්න පුළුවන්. ඔන්න ඉතින් ඒක තමයි අද උයන්න යන්නේ. ඔන්න මං හාල් ටික දාගත්තා. මේ හාල් ඇත්තටම ගන්න තියෙනවා. මෙහි තියෙනවා ලීඩල් කියලා ෂොප් එකක් චේන් එකක්. ඒකෙන් ගන්නත් පුළුවන්. විලිස් කියලා ෂොප් චේන් එකක් තියෙනවා. ඒකෙන් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ඉන්දියන් ෂොප් එකෙන් ගොඩක් ඒ ඉන්දියන් ප්‍රොඩක්ට් ගන්න පුළුවන්. ඒක අපේ ලංකාවේ ප්‍රොඩක්ට් ටිකක් තියෙනවා. ඔන්න දැන් අපි වතුර ටික දාලා තියෙන්නේ හාල් වලට. හාල් හොදනවා. මගේ සහකාරය තමයි ඉතින් අපේ විතුජ. වීඩියෝ කරන්නේ මම. හාල් වල ගල් වැලි නන්නේ. හැබැයි ගොඩක් ඩස්ට් එක වගේ තියෙනවා. ඔව් ඒ නිසා අපි හොදනවා. වොෂ් කරන්න ඕනේ. ගල් නෑ, වැලි නෑ, වී ඇට නෑ. ඒවල සුද්ධ කරලා තියෙන්නේ. ඒකට හොඳට වොෂ් කරනවා. ඩස්ට් එක වගේ තියෙනවා. රයිස් කුකර් එකක් අපි ලංකාවෙන් අරන් ආවේ. මෙහෙ තියෙනවා ගන්න. දැන් ඔට්ටුලකට පේනවා හාල් කොච්චර පේනවද කියලා. සුදු පාටයි. අර පේනවලේ දාලා වතුර ටික ඒ තමයි කුණු. හාල් වල තියෙන කුඩු ටික තමයි යද්දි. දැන් බාද්දක ඉස්සෙල්ලා වගේ දාන අද්ද තියෙන ටික දැන් ලස්සට තියෙනවා ඒ ටික. හාල් එක රෙඩි. අපි දැන් රයිස් කුකර් එකට දාන්න යන්නේ. දැන් තියෙනවා. දැන් රයිස් කුකර් එකට දාන්න. අන්න දැන් අපි දැම්මා. මේක මේ තියෙන ෂොකට් එක. ඕල් ෂොකට් එක. මේක වෙනස් අපේ ලංකාවේ තියෙන එක. හින්දා අපිට ගේන්න වුණා මෙන්න මේ වගේ කන්වර්ට් කරගන්න ගැජට් එකක්. මෙහෙම තියන ගත්තා. ඊට පස්සේ වහගන්නයි තියෙන්නේ. ස්ටාර්ට් කරා. රයිට්. ඔන්න දැන් බඩු ටික ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හට්ටියත් ලිපේ තියලා තියෙන්නේ. සේරම ලෑස්ති. තියෙන්නේ පැත්තෙන් තියෙන පොල් කිරි එක. මේ ටික දාලා දැන් ඉතින් අපිට කියලා ගන්න තමයි තියෙන්නේ. මේ මගේ ගෝලයට බඩගිනි කියලා කෑ ගහනවා. අන්න ඉතින් ටක් ගාලා උයන්න තමයි ලෑස්තිය. මම මේකට දාගත්ත සුදු ලුණු ටිකකුයි මොනවද කුරුඳු පොතු කෑලි ටිකයි ඔය තිබුණ ඒවා ටිකක් අපි දාගත්තා. අපි දාගත්තා චිකන් ටික දාගත්තා. ඊට පස්සේ මොනවද මාළු මිරිස් ටිකක් දාගත්තා.
දැක පොඩ්ඩත් හොම තෙරේ තැම්බෙන්න්න තියෙනවා දැන්ගොන්න හරි චිකන් කරයගෙත් අන්තිම හරිය යන්නේ වැඩේ ගානට යනවා තියෙන්නේ මං හදපු චිකන් කරියක පරිප්පයගේ වැඩෙත්තාම යනවා කිරි දැම්මෙන තාම තැම්බෙන්න්න තියල තියෙන්නේ ඉතින් වැඩේ හරි බලුම් බත්තක කොම බත්තගේ වැඩෙත් හරි එකත්ව පෙට්ටිදියටම තියෙනවා මේටික රෙඩුන හමතින් අපිට කන්න තමා තියෙන්නේ අපි පොල් කිරි දැම්ම පරිප්පයකට දැම්ම එක මේ තියන්නේ ඒ පොල් කිරියක මෙ ගත්තිවනට මේක ශ්‍රී ලංකන් ප්‍රඩක්් එක හරි අන්න පරිප්පයකත් හරි දැන් සේරම ටික රෙඩී ඉතින් අපිට තියෙන්නේ කෑම කන්න ගෝලයට බඩගිනී කියලාට අඩනවා ස්ට්‍රයික් එක උත් කෙල්ල තියෙන පොඩ්ඩක් පරක් වුණා කියලා දැන් ඔක්කොම ලෑස්තීදී ඉතින් අද අපේ දවල් කෑම වේල ලෑස්තීතින් මම තම අද චෙෆ් හෙට්චෙෆ් අද ස්ටඩි වැඩ වගේයා පොඩි චෙෆ් බඩගිනේ කියල පොඩි ස්ට්‍රයික් එක ඉතින් අද ලංචක මගේ ගාන ඉතින් දැන් අපිට කන්න තියෙන්නේ කාල බලමු ඉතින්